පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදය දෙවියන් වහන්සේගේ සහායත් ප්‍රේමයත් ආදරයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහජීවනය ඔබ සියල්ලන් සමග පවතිවා. දැන් සහෝදර සහෝදරනි මේ සුදු යාගයට සහභාගී සුදුසුන පිරිස අපගේ අතුණා වැරදි වලට ස්වාමීන් වහන්සේගේ සමාව ඉල්ලා නිශ්ශබ්ද මොහොතක් යාක්ෂා කරමු. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරනි ඔබටද මා පව් කළ බව කියමි. සිටින වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එයින් භාගනත කණමාරිය තුමියද සියලු සුදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරනි ඔබද මා උදෙසා අපගේ ස්වාමින් වන දෙවියන් වහන්සේට යාක්ෂා කරනමෙන් ආන්තවිල්ලා ස්කීමි. සියලු බලයට දෙවියන් වහන්සේ අපට කරුණා කර අප සැමගේ පව්කමා කර සදා ජීවයට අප සැම පමුණුවන සේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාක්ෂා කරමු. දෙවී ස්වාමිනී ඔබ වහන්සේගේ වරමින් ශුද්ධවන්තෝ නිවනතුමන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුරුකම හා බහැපත්කම අනුසාර කළාසේම එතුමන්ගේ මධ්‍යස්ථකමින් අපට ඔබ වහන්සේ අප කැඳූ දහම් මඟ දිගේ ගමන් කර ඔබ පුත්‍රයාණන් අපට පෙන්වූ ධර්ම සම්පූර්ණත්වයට පැමිණීමට වරම් දුන මැනව. මේ කිරි අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. සුද්ධ වූ පාවුල්තුමන් විසින් පිළිපොරුන්ට ලියන ලද හසුනෙන් කොටසකි. උන්වහන්සේගේ බහැපත්කම නිසා දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේව අති උසස් තැනට නැංවූ සේක. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල පැවති ජීවිත ආකල්පය ඔබ තුලත් පවතිවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දරූ නමුත් දෙවියන් වහන්සේ හා සමනත්වය තමන් විසින් බදාගෙනම තබා ගත යුතු වන්නේයි නොසිතා එය විතරලා සේවකගේ ස්වරූපයක් ගැන අපහා මිනිස් කෙනෙක් වූසේක. මනුෂ්‍යකාරයෙක් සිටිමින් උන්වහන්සේ මරණය එනම් කුරුසේ මරණය දක්වා පහත් වී කීකුරු වූසේක. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේ අති උසස් තැනට නංවා සියලු නාමයන්ට වඩා අග්‍රනාමය උන්වහන්සේට දුන්සේක. එසේ කළේ ස්වර්ගෙහිද පොළොවේහිද පාතාල ලෝකෙහිද සියල්ලන් යේසුස් යන නාමයට දන නමන පිණිසත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේයයි දෙවි පියාණන් වහන්සේගේ මහිමය සදහා සෑම දිවකින්ම ප්‍රකාශ කරන පිණිසත්ය. දේව වාක්‍ය නම් මෙසේය. පිළිතුරු ගීය ඔබගේ පිළිතුර සමිඳුනි මුළු මහත් ජනතාව හමුවේ මම ඔබ පස්සන්නෙමි. සමිඳුනි මුළු මහත් ජනතාව හමුවේ මම ඔබ පස්සන්නෙමි. මහා සභාවේ මාගේ ප්‍රශංසාවේ තේමාව ඔබය. එතුමන්ට ගරුබිය ඇති අය අභිමුඛ මාගේ බාර ඉටු කරන්නෙමි. ඔබගේ පිළිතුර සමිඳුනි මුළු මහත් ජනතාව හමුවේ මම ඔබ පස්සන්නෙමි. දුගී දුප්පත් අය කාබී තෘප්තිමත් වන්නෝය. හිමිතුමන් සොයන්නෝ
එතුමන්ට ගීපසස් ගයන්නෝය. ඔහුස්ලාටම සෞභාග්‍ය ලබත්වා. ඔබගේ පිළිතුර සමිඳුනි මුළුමහත් ජනතාව හමුවේ මම ඔබ පසසන්නෙමි. මහා පොළවේ සතර දිගින් ජනයෝ සමිඳුන් සමරමින් එතුමන් වෙත හැරී ඇති. සකල ලෝකවාසී වූ ඔබ අමුක වැඳ වැටති. මන්ද සමිදානෝ රජදානෝය. ජාතින්ගේ පාලක යානෝය. ඔබගේ පිළිතුර සමිඳුනි මුළුමහත් ජනතාව හමුවේ මම ඔබ පසසන්නෙමි. පොළවෙහි උඩගු අය එතුමන්ට වැඳ වැටුණු ඇත. පොළවේ මැරෙන සුළු අය එතුමන් නමදනු ඇත. මාගේ වංශය එතුමන්ට මෙහෙ කරනු ඇත. මතු පරම්පරාවට සමිඳුන් පිළිබඳ මේ පුවත කියනු ඇත. ඔබගේ පිළිතුර සමිඳුනි මුළුමහත් ජනතාව හමුවේ මම ඔබ පසසන්නෙමි. එතුමානෝ මෙසේ කළසේකැයි කියමින් ඔහු මතු ඇතිවන පරම්පරාවලට එතුමන්ගේ දැහැමි ක්‍රියා පවසනු ඇත. ඔබගේ පිළිතුර සමිඳුනි මුළුමහත් ජනතාව හමුවේ මම ඔබ පසසන්නෙමි. සාදුකාර සදානයකට සිටින්න. අපගේ ශ්‍රද්ධාන වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියනන් වූ දෙවියන් වහන්සේ අවබෝධ කර ගැනීම පිණිස අපේ ඥානය නැවතීනෙත් ආලෝක කරනසේක්වා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා. සුවිශේෂක ලූකමාන සුලියලාද දේවා කියන මෙසේය. ස්වාමීන් වහන්සේ සමග භෝජනයට සහභාගී අයගෙන් කෙනෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේදී ආහාර වළඳ තැනැත්තේ භාග්‍යවන්තයෙකු යයි ජේස්වාමීන් වහන්සේ කීය. එහෙත් උන්වහන්සේ කතා කරමින් මෙසේ වදාළසේක. එක් මිනිසෙක් මහා මංගල භෝජනයක් පිළියෙලකොට බොහෝ දෙනෙකු කැඳවීය. භෝජන වේලාව පැමිණියත්ම එන්න දැන් සියල්ල සූදානම්ව ඇතැයි කැඳවනු ලැබුවාන්ට කියනු පිණිස සිය දාසයන් යැවීය. එහෙත් ඔහු සියල්ලෝම නෑවිත් සිටීමට එකහෙලා කරුණු කියන්නට පටන්ගත් සේක. පළමු ඇන්නා මම කෙතක් මිලදී ගතිමි එය බලන්නට යාම අත්‍යවශ්‍යමය. මට කමාවන මෙන් ඉල්ලමි ඔහුට කීය. තව කෙනෙක් මම ගොන් පස් බානක් මිලදී ගතිමි ඔවුන් වැඩට හොඳට කියා අත්හදා බලන්නට යමි මට කමාවන මෙන් ඉල්ලමි ඔහුට කීය. තවත් කෙනෙක් මම ස්ත්‍රියක විවාහ කර ගතිමි එබැවින් එන්නට නොහැකියයි කීය. ඒ දාසයා පෙරලා පැමිණ සිය ස්වාමියාට එපවත් දැන්වීය. එවිට ගෘහපතියා කෝපව වහාම නුවර වීදිවලටද පටු මාවත්වලටද යව දිලිදුන් දබ්බගාතයන්ද අන්දයන්ද කොරුන්ද මෙහි ගෙනවයි සිය දාසයන්ට කීය. දාසයෝද ස්වාමිනි ඔබ අනකල ලෙසම කළෙමි. එහෙත් තවත්
ඉඩකඩ ඇතැයි කීය. එවිට ස්වාමී අදාස්යාට කතාකොට මම්මාවත් වලටද දෙවට වලට දෙයාව මාගේ ගේ පිරියන තරම් සෙනග එන්නට බලකරවයි කීය. මම ඔබට කියමි ආරාධිතයන් අතරින් එක්කෙනෙකුවත් මාගේ මංගල භෝජනේ රස නොබලන්නෝය. සුවිශේෂක වාක්‍ය සේය. සුවිශේෂක වාක්‍ය මගින් අප සැමගේ පව් මැකේවා. Swami apabila kapuke bawahnya, walaupun sarusar manusia apa sada cinta kapuke berapa, kebahas bersansa, dan bahas sada bersansa. Swami apabila punya media pada kamar suka sudah kepada bahas suka bersansa, dan sudah bersansa. දෑබර සහෝදර සහෝදරයනි මාගේ ස්වභගයාගේ ශ්‍රීඩ බලි දේපයන් වහන්සේට ප්‍රස්ථාන වන පිණිස්ස යාක්ෂා කරන්න. දෑබර දෙවි ස්වාමිනි මිනිස්සාට සුපුරුදු අවගති ශුද්ධවාන්තෝනි මුන්තුමාන් තුළ පැවතීමට ඉඩ නොදී එතුමන් කිතුුණු දැහැමි භාවේ නවතාවෙන් ඔබ සැරසුසේක් වේද අපද නව දහම් ගුණින් සැරසි මේ ආගේ පුදා ඔබ විසින් පිළිගනු ලබන්නට ඔබ වහන්සේගේ කරුණාවෙන් මග සැලැස්වුව මැනව මේ කිරි අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා ඔබගේ සිච්චමු කරන්න අපගේ දෙවැනුන ස්වාමින් වහන්සේට ස්තුතියි කරමු. පරිශුද්ධ පියාණනි සියලු බලයට සදාතන දෙවි ස්වාමින් අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කාලෙද සෑම තැන්හිද අප වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීම සැබවින්ම යෝගීතිය සාධාරණය කැලවීම දායකය. ශුද්ධවරන්ගේ සභාවේ ඔබ පැසසුම් ලබන සේක එතුමන්ලාගේ පින් කුසල් පලගන්නමින් ඔබ වහන්සේගේම දීමනා වැඩිවර්ධනය කරන සේක. එතුමන්ගේ ජීවිත පැවැත්මේ මහඟු ආදර්ශයද එතුමන් හා සමීප සැඹදියාවද යාක්ෂාවේ පිහිටද ඔබ වහන්සේ අපට දානය කරන සේක.
එතුමන්ගේ සාක්ෂයෙන් අපිද දිරිමත් වී ජීවිත සටනට ජයග්‍රාහීව මුහුණ පෑමටත් එතුමන් සමග ජීවිතයේ කිරීටය දිනා ගැනීමටත් අපිරිමිත ආලෝකයෙන් මහිමය ලබා ගැනීමටත් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට මඟ පෑදෙන්නේය. එන් සුදෝ ස්වාමිනි සුරදූත අග්‍රදූත ස්වර්ගවාසීන්ද ඔබ වහන්සේගේ සුදවරයන් සමූහය දැක්වී නිම්හිම් නැති තුතිගියෙන් අපි ඔබ වහන්සේගේ මහෝත්තම භාවය මෙසේ ප්‍රකාශ කරමු. සුවිසුද්ධය ලෝකාන්තයේ සම්මානසේ සුවිසුද්ධය ආසත් පලාතුරේ මහිමින් පිරිතේ ස්වාගේ ජයස්ක්‍රියවා ස්වාමීන් වහන්සේගේ නාමයට වර්තමාන භාග්‍යවත්ය ස්වාගේ ජයස්ක්‍රියවා. එසේ ස්වාමිනි ඔබ සැබවින්ම සුවිසුද්ධය. සියලු සුවිශුද්ධතාවේ උල්පත ඔබවහන්සේමය. එහින් ඔබවහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරනමෙන් අපි අයද අපේ සියදුවේ මේ පඬුව අපෝරේ සාපගේ ස්වාමීනව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ශ්‍රී රුධිරයන් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පාරාදන පෙර පූපය රැගෙන තුතිබුදායි කඩා තම ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානිත රැගෙන නැවත තුතිබුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනවෝද අනන්ත වූ ගිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පව් කමා සඳ ඔබ දෙසාද සියලුම මනුෂ්‍යයන් දෙසාද එය වගුරු ලබන්නේය. මා සිහිවීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කර අභිරහස් ප්‍රකාශ කරමු. පියාණනි උන්වහන්සේගේ මරණය දුත්තානිද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැඩවින්දායක කුසලානිද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටින ඔබ වහන්සේට සේවය කරන්නට සුදුසු වාසය සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. තවද ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට රුධිරයට සහභාගී වන්නා වූ අප සැමදෙන විශේෂ අප සෑම පවුලක්ම ශුද්ධාත්මයන් විසින් එක්සත් කර ලබන ලෙස අපි අවනතව අයද සිටිමු. ස්වාමිනි මුළු ලොවෙහි පැතර පාත්නා වහන්සේගේ ශුද්ධ සභාව සිහි කර වදාළමනවා. ෆ්‍රැන්සිස් නැමැති අප ශුද්ධෝත්තම පියාණන්ද මැල්කම් රංචිත් නැමැති අප අගරාධිපතිතුමාන්ද සහායක රාධිපතිතුමාන්ලාද සකල පූජක පිරිස සමගම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්නු මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇතුව මිය ගිය අපගේ සහෝදර සහෝදරයන්ද ඔබ වහන්සේගේ දානුකම්පා කරේ විශ්වාසය ඇතුව නැස්රාන් කුසියාලන්ට සිහි කර
ඔබහන්සේගේ ශ්‍රීවත් මණ්ඩලයේ ආලෝක වේතට ඔවුන් සෑම පිළිගත මැනව. අප සියල්ලන්ට දෑනු කම්පා කළ මැනව. භාග්‍යවත් දේවමාතාවන කන්‍ය මරියාවන්ද එතුමියගේ භාග්‍යවත් ස්වාමි පුරුෂයාවන සුදු ජුසේමුතුවන්ද භාග්‍යවත් අපෝස්තලවරුන්ද සෑම කාලයන වාස් කැමැතිස්ස කරමින් දිවිගෙව සියලුම ශුද්ධවන්තයන් සමග විශේෂයෙන් ශුද්ධවන්තෝනි මුතුමන් ශුද්ධ බ්ලාස්ටිස් මුදුන් සුදු ජූත් මුදුන් සමග සදාජීවනයේ සහභාගී වීමට අප සෑම සුදුස්සන් කර වදාළම තවද උන්හා සමග ඔබවහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබවහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබවහන්සේගේ පුත්‍ර ජේසු ක්‍රිස්තුස් වහන්සේ මගින් අප සැමට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක්ව වැඩවසනා ඔබ වහන්සේට සකල ගෞරවයන් මහිමයන් සදහටමත් වේවා. ගැරවුන් දායකාන පන්තිෙන් ප්‍රගුණවී දේවපදේශයෙන් පුහුණුවී අප ජොලිතුව මෙසේ යාක්ෂා කරමු. ස්වර්ගයේ වැඩස්නාපගේ පියාණන් යේසුස් නාමයෙන් ශාස්ත්‍රා වේවා. ඔබේ රාජ්‍ය ලැබේවා. ඔබේ කැමැත්ත ස්වර්ගයේ මෙන් වේවා. ඔබේ දා භෝජන අපට දානය කළ මෙලව අපට වාදක නායකේ වැඩි අපමා කරන්නාක් මෙන් අපගේ වැට කමාපාගන මැනව පාපස්වාමතස්වීම පාපරිදෙන්නේ ස්වාමිනි සියලුම අයාපති අප සමුදාගන්නාමෙන් අපගේ මේ ජීවිත කාලයේදී අපට ඔබගේ සාමය ආදරය සැනසීම සුවය නිදහස හා ආරක්ෂාව දෙනවෙන්ද අපි අයදිමු. එයිට ඔබගේ කරුණාවට පිහිට ලැබ නිරතුරුව අපගේ පාපයන්ගෙන් මිදී සියලුම කරදරයන්ගෙන් සෑම ප්‍රශ්නයකින් සෑම වේදනාවකින් සෑම ලෙඩරෝගයකින් සෑම ආන්ත්‍රායකම සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි සෑම වෙසෙන්නෙමු. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ආදරය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසු ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ මේ සැන්දෑවේ මෙහි රැස්වී අප සියලු දෙනාගේ පාපයන් නොතක ඔබ වහන්සේගේ මේ අසරණ ජනතාවගේ විශ්වාසය පමණක් සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි අප සභාවටද අප ශ්‍රී ලංකාවටද අප මිසමටද අප නිවෙස්වලටද අප පවුල්වලටද අප නෑදෑහිත මිතුරන් ආසල් ඇසිට විශේෂයෙන් ශුද්ධ පියාණෙනි මේ උතුමුයාගේ පුදකන්ට මේ සැන්දෑවේ මෙහි රැස්වී අප ශ්‍රී දෙනාගේ හදවත් ජීවිත හා පවුල්වලට වහන්සේගේම නික්මෙන සාමය ප්‍රීතිය සමගිය එකමුතුකම සැනසීම සුවය නිදහස හා ආරක්ෂාව දානය කරන්නට කරුණාකර වදාළ මැනව ඔබ සදාටම වැඩවසන සේක රාජකම් කරන සේක ස්වාමීන් වහන්සේගේ සාමි ප්‍රීති ආදරය ඔබ සමග නිතරම පවතිවා. අපි එකිනෙකාට සාමය ප්‍රාර්ථනා කරන ඔබ සැමට සාමය වේවා. ලොවේ පව් හරින මෙන්න දේවාංශ බාලකයානෝ මෙන්න ලොවේ පවහරින් තෑන් වහන්සේගේ භෝජනයට කැඳවීම ලබා අප සියල්ලෝම භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගෙන් සිට වඩින්
මම සුදුස්සෙක් නේ. එහෙත් වචනය පමණක් අදාළ. එයිට මාගේ ආත්මය විශ්වාසවන්නේ. සංස්කෘතික සදාචාරය.
දෙවි ස්වාමිනි ඔබ වහන්සේට සියලු දේ කළ හැක්කේය. මේ ප්‍රසානිධාන අනුභවයෙන් ශක්තිමත් වූ අප සෑම දෙනාම සුද්ධවාන්තෝනි මුනිතුමන් අනුගමනය කරමින් සෑම දෙයට පළමුවෙන් ඔබ වහන්සේ සොයායීමටද ඔබ අපට පෙන්වූ නව මිනිස් ගුණයෙන් සැරසී මෙලොවේදී දිවි ගෙවීමටද අපට මඟ සැලැස්වා මැනව මෙකිට අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. රෝගීන් ආශිර්වාද කිරීම. අපගේ ආධාරය ස්වාමින් වහන්සේගේ නාමයෙහිය. ස්වාමිනී මාගේ ආරක්ෂා සවදාළ මැනව. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සුවේ සඳයදු මාසායිද අපසෙල්ලාම අධ්‍යක වැඳගෙන හිස පහත් කරගෙන මේ අවස්ථාවේදී රෝහල් වල නිවෙස්වල රෝගී විශ්න අපගේ ආදර සියල්ලන් සිහිපත් කරමු. දිව්‍ය වෛද්‍යවරුන්ගේ සුවේ හස්තය ඔවුන් වෙත දිගු කර ඔවුන් ස්පර්ශ කර බලගත් ආකාරයෙන් මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේගෙන් ලැබෙන සුවේ සහනය ඔවුන්ගේ ජීවිතවලට දානය කර ඔවුන්ගේ ජීවිතවල ඒ දුක වේදනාව නැති කර ඒ සුවේ තුළින් ඔවුන්ගේ ජීවිතවලට සැනසීම සතුට ප්‍රීතිය දානය කර එමගින් ඔවුන්ගේ දිනදා ජීවිතේ වැඩ කටයුතු දෙන්නට අවශ්‍ය කරන බලය ශක්තිය දෙන්න කියලා අපි ආශා කරමු. ඒ වගේම අප සම්ගේ දුක් වේදනා වෙනුවෙන් ආශා කරමු. ශාරීරික වෙනුම් මානසික රෝගීව සිටින අප සම විවිධ ප්‍රශ්න නිසා නිවෙස්වල ප්‍රශ්න කාරකියා ප්‍රශ්න නිසා ව්‍යාපාරේ ප්‍රශ්න නිසා දූදරුවන්ගේ ප්‍රශ්න නිසා දෙමව්පියන්ගේ විවාහ ජීවිතේ ඉඩකඩම් වල ප්‍රශ්න නිසා ආර්ථික ප්‍රශ්න නිසා ණයබර නිසා මානසිකව පීඩා විඳින අප සැමට මේ අවසර ස්වාමීන් වහන්සේගේ සහනය සැනසීම පිළිතුරු ලබා දෙන්න කියලා මානසික සුවය දෙන්න කියලා ශුද්ධවන්තවන්තුමාගේ ප්‍රතිමා විනාපව ආශ්‍රී ගන්වද්දී දේපියන් වහන්සේගේ සකල විධ ආශිර්වාදය සුවය සැනසීම සතුට ප්‍රීතිය ආදරය අපගේ ජීවිතවලට ගලා එන්න කියලා අපි නිශ්ශබ්ද මොහොතක් ආශා කරමු. කරුණාවරජේ ස්වාමිනී විශ්වාසයුක්ත ඔබගේ පිහිට පැතු රෝගීන් වෙත ඔබ අනුකම්පා දක්වන සුව කළසේක. මේ සිටින රෝගීන්ට අනුකම්පා කළ මැනව ඔබ වනාහි මිනිසා උත්පාද කළ බලපරාක්‍රමයෙන් යුක්ත දෙවියන් බව විශ්වාස කරමු. ඔබ මෙවැනි සබගේ රජුරුමේ ලැබීමටද පාපයට වැටෙන මිනිසා ගලවා ගැනීමටද ඔබ මිනිස් භාගන මෙලොවට පැමිණ ඔබ සබගේ ජීවිතේ පවා පූජා කළ බව විශ්වාස කරමු. රෝගීන් සුව කිරීමේ බලයත් ඔවුන් වෙත ආදරයට ඔබ කෙරෙහි වන බව විශ්වාස කරමු. ලාද රෝගී ඉල්ලා සිටියා පින් අපිට ඔබට කන්නදාව කරමු ස්වාමිනී. ඔබ වහන්සේ කැමතිසේක් නම් ඔබට අප සුව කළ හැකිය. රෝගාතුර වීමෙන් පීඩා විඳින මේ රෝගීන් වෙත ඔබගේ කරුණා බැල්ම හෙළා ඔබ වහන්සේ කැමතිසේක් නම් ඔවුන්ට සුවය දුන මැනව. රෝග පීඩාදියුන්ගේ ජීවිත ඔබ වෙත ලංවීමේ මාර්ග වීම ඔබ අදහස් කරනසේක් නම් ඔබ වහන්සේගේ කැමැත්තට යටත් සියලු දුක් වේදනා ඉවසීමෙන් හා සාන්ත සිතින් දරා ගන්නට ඔවුන්ට ශක්තියක් ධෛර්යයක් දුන මැනව. ස්වේදීමෙන්ම දුකේදී ඔබට විශ්වාසව සිටීමට ඔබ වහන්සේගේ වරප් සදුපකාරය අප සැමට දේවා දාල මැනව. මේකිට අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ඔබ ආරක්ෂා කරන පිණිස ජේසු ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබට මඟ පෙන්වන පිණිස ඔබ ඉදිරියෙන් වඩිනසේක්වා. ඔබ සුරකින්න පිණිස ඔබ පිටපසින් වඩිනසේක්වා. ඔබ මත කරුණා බැල්ම හෙළා ඔබට ආශිර්වාද කරනසේක්වා. සීල බලයට දේ මහෝත්තමයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද
ඔබ සැම ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. යන්න සාමය රැගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සාන්ත කුරුසය දැලමින් අපේ සතුරන් විනාශ කළා දේවා. අපගේ දෙවි ස්වාමී පිතාගේ පුත්‍රයාගේ ස්ත්‍රීතු සාන්තුගේ නාමයෙන් ආමෙන්. සහභාගී වූ සෑමට ස්තුතියි ජේසුස් ක්‍රිස්තුයි.